හොඳයි guys ඉතින් දැන් යන්නේ අපි රණික් වල ජුනා උනරිගා කියන ප්‍රදේශයට ඒ තියෙනවා යුරෝපයේ තියෙන ලොකුම ලුණු නිදිය. මේක ගොඩක් කල පටන්ගෙන දැන් වහලා තියෙන්නේ. මේකේ දැන් නරඹන්නට තමයි අපිට අවස්ථාව තියෙන්නේ. ලුණු මයිනින් කිරීම දැන් සිදු වෙන්නේ නැහැ. ඉතින් රණික් වලට අපි දැන් ට්‍රේන් එකෙන් ටිකට් කරලා තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු එහෙ මොන වගේද කොහොමද ලුණු ලේවාය ඇතුලේ දැන් ගුහාවක් වගේ තියෙන්නේ පිරිසිදු වාතයෙන් පිරි ඒ වගේම අවුරුද්ද පුරා එකම උෂ්ණත්වයක් තියෙන විශේෂ ස්ථානයක් තමයි මේ රණික් ඉනරියා කියන ප්‍රදේශය. අපි ගිහිල්ලා බලමු ස්ථානික වලට ඒක බුකරස්ට් වලින් එනවා නම් ඔයාලට කිලෝමීටර් 100ක් තියෙනවා. ෆ්ලොස්ට් එක යන්නේ කිලෝමීටර් 4ක් වගේ දී. ඉතින් පොඩ්ඩක් අපි ගිහිල්ලා බලමු. දැන් මේ ට්‍රේන් එක යනකම හොඳයි guys ඉතින් අපි දැන් යන්නේ ලුණු ලේවාය බලන්න බලමු ප්‍රහෝව ප්‍රාන්තයේ තියෙන මේ ලුණු ලේවාය මොන වගේද කියලා අපි දැන් යන ගමන් ඉන්නේ අපේ ආපු ට්‍රේන් එකේ බහැපු අය යනවා අපිත් එක්ක තව මෙහි කට්ටිය අතර ලස්සන නගරයක් අපි ගිහිල්ලා බලමු රණික් වලට ගිහිල්ලා මොකද තත්ත්වය කියලා ලස්සන අසන් රෙස්ටොරන්ට් එකක් තියෙනවා. රයිට් දැන් ලුණු ලේවාය බලන එකේ අපි ටිකට් ගන්න යන්නේ. ලේ 60ක් වෙනවා වැඩි හිටියකට. අපි ටිකට් එක ගන්න යන්නේ. right guys අපි දැන් ටිකට් එක අරන් තියෙන්නේ මේක ස්කෑන් කරලා මේ එතන ගේට් එකක් තියෙනවා ඒකෙන් අත එළියට ගියාම අපිට පොඩි මිනි බස් එකක තමයි ස්ථානයට එක් කරගෙන යන්නේ. ඉතින් බලමු ටිකට් එක චේන්ජ් කරලා මොකද
පොඩි මිනි බස් එකක් තියෙනවා. ඒකෙන් තමයි අපි දැන් මේවා ඇතුළට එක්ක යන්නේ. බලමු ගිහිල්ලා ඇතුළට මොනවා වගේද. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මිනුලේ බලන්න. අපි ඇතුළේ වෙලා බලමු. Sare. ඉතින් දැන් අපි ඇතුළ වෙන ස්ථානයට ඇවිල්ලා ඉන්නේ. අපි බලමු ගිහිල්ලා ඇතුළ මොන වගේද. අනුරු ගල් තමයි වටේටම තියෙන්නේ. ගිහිල්ලා බලමු ඇතුලේ මොන වගේද කියලා. Right, ඉතින් guys අද ඇවිල්ලා ඉන්නේ රොමේනියාවේ ප්‍රහම ප්‍රාන්තයේ තියෙන යුරෝපයේ තියෙන විශාලම ලුණු ගුහාව බලන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක ස්ටනික් කියලා තමයි කියන්නේ. ඉතින් මේ ස්ටනික් එක බලන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේක ඇවිල්ලා විශාල ලුණු ගුහාවක්. ඒක තමයි අපි බස් එක ගෙනල්ලා දැම්ම පොඩි බස් එක. ඉතින් දැන් අපිට අතුල් බලන්න පුළුවන්. වටේටම තියෙන්නේ ලුණු ගුහරේ තමයි අපි දැන් ඉන්නේ. බලමු ඇතුළට ගිහිල්ලා මොන වගේද මේ ප්ලේස් එක කියලා. ඊට කලින් පොඩ්ඩක් බලමු මේ බිත්තියල තියෙනවා මේ ලුණු අවුරුදු ගානක් තිස්සේ ලුණු ආරලා ඒවා වෙළඳ පොළට යවලා තියෙනවා මෙතනින්. අපි බලමු ලුණු රහ දෙනවා කියලා ලුණු කැටයක් කඩමු. අතන ලුණු රහයි. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා මෙතන ඇවිල්ලා ඔයාලා දන්නවා වෙනහළු පිළිකා ලෙඩවලින් පෙළෙන අයට මේක ඇතුලේ තියෙන ඔක්සිජන් තාමත් පිරිසිදු මට්ටමක තියෙනවා. ඒ කියන්නේ කිසිම අවට පරිසරයෙන් කිසිදු හානියක් ඉතුරු ස්වභාවික ඔක්සිජන් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් බලන්න මේක තාම ලස්සනට තියෙනවා. ඒ කාලේ නම් සායන කාලයක් මේකේ කැඩික් කරලා ආරලා තියෙනවා. තියෙන දෝනා කරගිය මේක ඇතුලේ සෙල්සියස් අංශක 12ක් 13ක් අතර අවුරුදු පුරාම උෂ්ණත්වයක් තමයි තියෙන්නේ. ඇයි වෙන පුර විශාල පිරිසක් සංචාරකයන් යුරෝපයේ ඉන්නේ. ඒ වගේම වෙනත් රටවල ඉන්න අය මෙහෙ එනවා බලන්න මේ ගුහාව. ඒ වගේම ડોක්ටර්ස්ලා රෙකමන්ඩ් කරනවා මේ ස්ථානයට ඇවිල්ලා ස්වභාවික වාතය ගන්න වෙනහළු වලට හොඳයි. යාලගේ ලෙඩ සුවපත් වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් අපි බලමු මොන වගේද කියලා. ගුහාවේ ඇතුළත විස්තර ටිකක් අපි ඉස්සරහට ගිහලා බලමු. ඉතින් ඇවිල්ලා ඉන්නේ යුරෝපයේ රොමේනියා කියන ස්ටනික් කියන ප්‍රහව ප්‍රාන්තයේ ස්ටනික් කියන ලුණු ගුහාව බලන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක ඇවිල්ලා රොමේනියාවේ තියෙන ඒ වගේම යුරෝපයේ තියෙන විශාලතම ලුණු ගුහාව ලෙසයි සැලකන්නේ. ඉතින් අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට සතුටින් මේ ස්ථානයට ඇවිල්ලා බලන්න ලැබීම ගැන ස්ථාන ගැන කියනවා නම් වසර 368ක් පැරණි ලුණු ගුහාවක් තමයි මේක. මේක ඇවිල්ලා තියෙන්නේ පොළවේ යට තමයි මේක තියෙන්නේ. මේක ඒ කාලේ කැඩීම් කරපු සෝපාන තමයි මේක 2014 දී අතුරක් වෙලා සෝපාන රැස් වෙලා මේකේ
කියන පුද්ගලයාගේ පිළිරුවක් අබලා තියෙනවා. විනෝද වන්නට විශේෂයෙන් අපි එතකොට දැක්ක මේ ස්ථානයේ ජර්මන් ළමයින්ගේ චිත්‍රපටයක් රූපගත කිරීම සිදු කරනවා. ඒ වගේ දේවල් වලට මේ ස්ථානය යොදා ගන්නවා. 70 සිනමා ශාලාවක් තියෙනවා. අපේ බලන්න පුළුවන් ටීවී අත්දැකීම් තමයි ස්ථානය හදලා තියෙන්නේ. ඒ වගේම පොඩි අයට සෙල්ලම් කරන්න ස්ථානය සකස් කරලා තියෙනවා. ටේබල් ටෙනිස් ඒ වගේ බැඩ්මින්ටන් ඒ වගේ ක්‍රීඩා කරන්න ස්ථානය වෙනකට කට්ටිය යොදා ගන්නවා. ඒ වගේම තව දෙයක් තියෙනවා මෙතන ඇවිල්ලා වෙනහළු චිත්‍රාවලිය කෙරෙන අයට මේ ස්ථානයේ සෙල්සියස් 12-14 උෂ්ණත්වයක් තමයි තියෙන්නේ. පිරිසිදු වාතය තියෙන්නේ. ඒක ලබා ගැනීම ඔක්සිජන් ලබා ගැනීම කොටස් රැකගෙන කියලා තියෙනවා. අමරිකා යුනයිටඩ් ඉතින් මේ කට්ටියත් මේ ස්ථානයේ කාලය ගත කරනවා. ඉතින් මේ අත්දැකීම ඉතාමත් අපිට වටිනවා. මොකද මේ වගේ අත්දැකීම් මම ලැබිලා නැහැ. ශ්‍රී ලංකේම වශයෙන් අපි සතුටු වෙන ස්ථානයට ඇවිල්ලා මට ලැබුණා. මෙතන ඇවිල්ලා සුවිශේෂී ස්ථානයක්. මෙතනින් වතුර පාරක් යනවා. දැන් වතුරට දිය වෙලා ලුණු වැක්කිරන දර්ශනයක් තමයි අපිට පේන්නේ. බාන්න ඉතාමත් ලස්සන කොරල් පර වගේ ලුණු දිය වෙලා මිදිලා තියෙනවා. ඉතාමත් ලස්සනයි මේ ස්ථානේ. ගල් ගුහාව ඇතුලේ එක මුල්ලක තමයි මේක දක්ක ගන්න පුළුවන්. බාන්න ඉතාමත් ලස්සනයි.